විභාගයට සූදානම් වෙනකොට හරිද විභාගයේ කාලය ඇතුළත සහ විභාගයට චුට්ටකට කලින් දවස් 10කට විතර කලින් හැම ඔයා කොහොමද වැඩ කරන්නේ කියන එක මත ඔයාගේ විභාගයේ ප්‍රතිඵල හරිද අනිවාර්යයෙන්ම රඳාපවතිනවා. ඔයා විභාගයේ කාලය ඇතුළතයි විභාගයට හරිද සූදානම් වෙන චුටි කාලයකට කලින් ඉඳලා යම්කිසි සූදානමක් තියෙන්න ඕනේ විභාගයට. ඔයා ඕනෑම වැඩක් ජීවිතේ කරද්දී ප්ලෑන් එකක් තියාගන්න ඕනේ. ඒ ප්ලෑන් එකට අනුව තමයි ඔයා වැඩ කරන්න ඕනේ. ඕනෑම වැඩක් කරද්දී. හරිද? විභාගයට සූදානම් වෙන ඉස්සෙල්ලත් ඔයාගේ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. හරිද? ඔයා ඉන්ටර්විව් එකට යනවනම් රැකියාවකට ඒත් ඔයාගේ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඔයා ඉන්ටර්විව් එකට ගිහලා මොනවද කියන්නේ? හරිද? ඔයාගේ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඉන්ටර්විව් එකට මොනවා ඔයාගෙන් අහයිද? ඒවට මම මේවා තමයි දෙන පිළිතුරු කියලා ප්ලෑන් එකක් හදාගෙන යන්න ඕනේ. ඒ වගේ තමයි උසස් පෙළෙදිත් උසස් පෙළ විභාගයට යන්න කලින් ඔයාගාව ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඒ කාලේ දෙවාගේ කොහොමද ගත කරන්න කියලා. අපි චුට්ටක් මෙහෙම සැලසුමක් හදාගමු. පුතේ ඔයගොල්ලෝගේ එළවලු විභාගය ආරම්භ වෙන්නේ හරිද අගෝස්තු මාසයේ 10 වෙනිදා. හරිද ප්‍රධාන සබ්ජෙක්ට් තුන ඉවර වෙනවා අගෝස්තු මාසයේ 21 වෙනිදායි. හරිද බලා ගන්න අගෝස්තු 10 වෙනිදා සහ 11 වෙනිදා හරිද බයෝ පේපර්ස් දෙක තියෙනවා. හරිද පළවෙනි පේපර් එක 10 වෙනිදා තියෙනවා. 11 වෙනිදා තියෙනවා දෙවෙනි පේපර් එක. හැබැයි මැත්ස් කරන දරුවන්ගේ 10 වෙනිදා පළවෙනි පේපර් එක තියෙනවා. දවසකට පස්සේ තමයි දෙවෙනි පේපර් එක තියෙන්නේ. මේ පාරේ එළවලු විභාගෙදී ગેප් එක හරි අඩුයි. බලන්න ෆිසික්ස් පේපර් එක ආරම්භ වෙනවා 14 වෙනිදා පළවෙනි පේපර් එක දෙවෙනි පේපර් එක තියෙන්නේ 17 වෙනිදා. ෆිසික්ස් පේපර් එකේ නම් ඔයාලට පේනවා ඇති පළවෙනි පේපර් එක සහ දෙවෙනි පේපර් එක අතර දවස් දෙකක ગેප් එකක් තියෙනවා. හැබැයි මැත්ස් කරන දරුවන්ට හරිද මැත්ස් දෙවෙනි පේපර් එක ලියලා ඇවිල්ලා දවසකට පස්සේ ෆිසික්ස් පේපර් එක ලියන්න තියෙනවා. හරිද වෙන අවුරුදු වල සාමාන්‍ය දවස් දෙකක විතරව තවම ગેප් එකක් තිබ්බා. දැන් මේ පාර තියෙන එක දවසයි. හැබැයි බයෝ කරන කට්ටියට දවස් දෙකක ગેප් එකක් තියෙනවා. ඊළඟ බලන්නකෝ කෙමිස්ට්‍රි වලට. කෙමිස්ට්‍රි වලට එද්දී ඔයාලට එක දවසක ગેප් එකක් විතරයි තියෙන්නේ පළවෙනි පේපර් එකත් එක්ක. 17 වෙනිදා ඔයා ෆිසික්ස් දෙවෙනි පේපර් එක ලියනවා. මේ 19 වෙනිදා ඔයා පළවෙනි පේපර් එක ලියනවා. හරිද? බලන්න දෙවෙනි පේපර් එකට යද්දී ඒ එක දවසක විතරක් ગેප් එකක් තියෙන්නේ. හරිද? මේ පාර ඔයා හොඳට බලන්න මේ පාර එල් හරිද ප්‍රතිඵලවල සමහර වෙලාවට ඒ ප්‍රතිශතය චුට්ටක් අඩු වෙයි. පාස් පර්සන්ටේජ් එක ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මොකද පාස් පර්සන්ටේජ් එක සාමාන්‍යයෙන් හරිද 70%ක් තියා ගන්නවා. 30%ක් තමයි සාමාන්‍ය ෆේල් වෙන්නේ. හරිද? ෆේල් මාක් එක 35 තියාගන්න නැතුව චුට්ටක් පහළට ගෙනල්ලා ඒක ඇඩ්ජස්ට් කරනවා. 30 එන්න ආසන්න. 30ට ආසන්න අගයකට එන්න. හැබැයි ඒක සාමාන්‍යයෙන් 75ම තමයි දෙන්නේ. මේ පාර රසායන විද්‍යාව ටිකක් හරිද අපිට අහගන්න පුළුවන් මේ පේපර් එක ටිකක් අමාරුයි කියනවා. අමාරු කියන්න හේතුව ඔයාට හරිද ෆිසික්ස් පේපර් එක ඉවර වෙලා හරිද කෙමිස්ට්‍රි පේපර් එකට සූදානම් වෙන්න ગેප් එක අඩුයි. මොකක්ද මේ ગેප් කතාව? හොඳට අහගන්න කියන දේ ඔයා පුතා මේ 19 වෙනිදාට එනකොට ඔයා 10 වෙනිදා ඉඳලා මේ 10 හරිද 10 මේ 17 වෙනිදා වෙනකම්ම ඔයා කෙමිස්ට්‍රිත් එක්ක නෙමෙයි ඉන්නේ. ඔයා ඉන්නේ බයොලොජි කියන සබ්ජෙක්ට් එකත් එක්ක එහෙම නැත්නම් මැත්ස් එක්ක ඉන්නවා ඊළඟ ෆිසික්ස් වලට එක්ක ඉන්නවා. ඊළඟ දවස් ගාන දැන් ඔයාම නිකන් හිතලා බලනකොට සතියක් ඔයා කෙමිස්ට්‍රිත් එක්ක ඉන්නේ නැතුව එකපාරට පේපර් එකක් ලියන්න ආවොත් එහෙම ඔයාට පේපර් එකක් ලියා ගන්න පුළුවන්ද? වෙනදා වගේ. ලියා ගන්න අපහසුයි. හරිද? අපිට බැලු බැලමට හිතෙන්නේ 10 වෙනිදා ඉඳලා 17 වෙනිදා වෙනකන් තමයි අපි මේ කෙමිස්ට්‍රි අත ගන්නනේ. හරිද? අත ගහන්නේ නැත්තේ කියලා නෑ. ඊට කලින් ඔයා බයොලොජි පේපර් එකට නැත්නම් මැත්ස් පේපර් එකට ලැහැත් වෙනවා. ඒ කියන්නේ ආසන්නව හරිද සති දෙකක් විතර සමහර ලාවට ඔයා කෙමිස්ට්‍රිත් එක්ක කාලය ගත කරන්නේ ආසන්නව ගත්තොත් එහෙම. එතකොට ඔයාගේ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම පහළට වැටෙනවා තමයි. ඔයා චුට්ටක් හිතලා බලන්න සති දෙකක් ඔයා ඕගැනික් කෙමිස්ට්‍රි පොඩ්ඩක් බලා ගන්න නැතුව හිටියොත්, කර්මාන්ත පරිසරය බලා ගන්න නැතුව හිටියොත්, SPD බලා ගන්න නැතුව හිටියොත්, ඔයා රචනා ප්‍රශ්න පත්‍රයේ ඔයාට මොකක්ද වෙන්නේ? හරිද? කෙමිස්ට්‍රි ප්‍රතිඵල සාමාන්‍යයෙන් අඩු වෙන්න ඕක ලොකු හරිද බලපෑමක් ඇති කරනවා. එහෙනම් ඔයාගාව හොඳ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. හරිද? 19 වෙනිදා වෙනකොට කෙමිස්ට්‍රි සම්පූර්ණයෙන්ම මතක් කරගෙන වෙනදා වගේම හරිද? ඔයා ෆිට් එකෙන් නැත්නම් හිතේ විශ්වාසයෙන් ඔයාට මේ 19 වෙනිදා ගිහලා පළවෙනි පේපර් එක ලියා ගන්න. ඒ සඳහා ඔයාගාව යම්කිසි පූර්වෝපායන් නැත්නම් ඒ සඳහා සැලසුමක් ඔයාගාව තියෙන්නම ඕනේ. හරිද? එහෙනම් අපි බලමු කොහොම ප්ලෑන් කරගත්තොත් අපේ හරිද? පේපර් එක හොඳට ඔයාලට ලියා ගන්න පුළුවන් වේද කියලා. මෙන්න මෙහෙම දේවල් ටිකක් ඔයා කරගන්න බලා ගන්න. පුතේ ඔයා හරිද බයොලොජි පේපර් එකට ලැහැත් වෙනකොට හරිද අඩුම ගානේ බයොලොජි පේපර් එකට දවස් 5කට කලින්වත් ලැහැත් වෙන්න පටන් ගන්න. අපි බලමු එහෙනම් හරිද 10 වෙනිදාට දවස් 10කට කලින් ඔයා කොහොමද සැලසුම හදාගන්න කියලා. හරිද බලා ගන්න. මේ මම ඔයාලට පොඩි ප්ලෑන් එකක් හදලා දීලා තියෙනවා.
පළවෙනිදා ඉඳලා ඉවරලා 9 වෙනිදා වෙනකම්. හරිද? මෙහෙම ප්ලෑන් එකක් හදාගත්තොත් ඔයාලට හොඳයි. හොඳට අහගන්න. ඔකට ගොඩාක් වෙලාවට ලොකුම චෝදනාවක් තියෙන එක තමයි බයොලොජි කොච්චර පාඩම් කරත් මතකෙ හිටින්නේ නැහැ කියලා. හැබැයි ඔයා දවස් 5ක්ම බයොලොජිත් එක්ක හිටියොත් එතකොට මතකෙ හිටින්නේ නැහැ කියලා කියන්න බෑ ඔයාට. ඇයි ඔයා බයොලොජිත් එක්කම තමයි දවස් 5ක්ම ගත කරන්නේ. එහෙනම් ඔයාට අර බයොලොජි එක දවස් 5ක් ඉන්නවා කියලා කියන්නේ එහෙනම් ඔයාගාව කෙටි කාලෙ මතකෙ තියෙනවා. ගිහිල්ලා 11 වෙනිදා සහ 12 වෙනිදා මේ 10 වෙනිදා සහ 11 වෙනිදා පේපර්ස් දෙක ඔයාට හොඳට ලියා ගන්න පුළුවන්. ඒ සඳහා ඔයා දවස් 5ක් වෙන් කරන එක කවදා පාඩුවක් වෙන්නේ නැහැ පුතේ. ඔයා දවස් 5ක්ම බයොලොජි සඳහා වෙන් කරනවා. දවස් 5ම ඔයා බයොලොජි බලනවා. හැබැයි බයොලොජි හොඳට බලන්නත් ඕනේ, හොඳ පාඩම් කරන්නත් ඕනේ, ඒකක් ගන්නත් ඕනේ. දවස් 5කුත් ඔයා බයොලොජි හරිද? උච්චර පාඩම් කරලා ඉවර දවස් 5ම වැය කරලා ගිහලා ඒකක් ගන්න බෑ නේද? වැඩක් නැහැ. ඒ ඉතින් මේ දවස් 5ක් කියලා කියන පෙරලි පාඩම් කරන්න පුළුවන්. උඩ ඉඳලා යටද, යට ඉඳලා උඩටද, හරිද? ටීචර්ස් රිසෝස් බුකේ මැද ඉඳලා දෙපැත්තට, දෙපැත්තේ ඉඳලා මැදටද ඕන විදිහකට පාඩම් කරලා දවස් 5ක් තියෙනවා පෙරලි පාඩම් කරන්න පුළුවන්. හරිද? එහෙම කරලත් ඉතින් ඒකක් එන්නේ නැත්නම් ඉතින් වැඩක් නැහැනේ. දවස් 5ක් තියාගන්න මේක පාඩුවක් නැහැ. මැත්ස් කරන කට්ටියටත් මේක අදාළයි. ඔයා දවස් 5ක් මැත්ස් වලට වැය කරත් ඒක පාඩුවක් නැහැ. හැබැයි ඔයා මේ දවස් 5 වැය කරන්න නම් ඔයා ගාව මෙහෙම සැලසුමක් තියෙන්න ඕනේ. ඊට කලින් දවස් 4 ඔයා අනිවාර්යයෙන්ම බලන්න පළවෙනිදා සහ දෙවෙනිදා ෆිසික්ස් වලට විතරක් වැය කරන්න සම්පූර්ණ මේ කාලේ ෆිසික්ස් වලට දෙන්න සම්පූර්ණම පාඩම් කරලා ඉවර කරලා ඔයා ෆිසික්ස් පොත් ටික වෙනම තැනකින් තියාගන්න. එක වෙනම තැනකින් තියාගෙන ඔයා ලැහැත්ති වෙන්න ඕනේ. මේ දවස් දෙකෙන් ඔයා සම්පූර්ණ ෆිසික්ස් වලට සූදානම් වෙනවා. කවදාද ලැහැත්ති වෙනවද? හරිද? 14 වෙනිදා පේපර් එකට අවශ්‍ය කරන දේවල් ටික ඔක්කොම මේ වෙනකොට සූදානම් කරලා තියාගන්න ඕනේ. පාඩම් කරලා ඉවර කරගන්න ඕනේ. හරිද? ඊළඟට පාස් පේපර්ස් ටිකෙන් පොඩ්ඩක් ළඟ තියාගන්න ඕනේ. තියාගෙන ඉවරලා ඔයා ඊළඟ දවස් දෙකට යනවා කෙමිස්ට්‍රි වලට. කෙමිස්ට්‍රි වලට ඔයා මේ දවස් දෙක සම්පූර්ණ වැය කරනවා කෙමිස්ට්‍රි වලට. සම්පූර්ණයෙන්ම කෙමිස්ට්‍රි වලට වැය කරලා ඉවර වෙලා හරිද? ඔයා සම්පූර්ණයෙන් පාඩම් කරලා ඉවර කරගන්න. පාඩම් කරන්න පුළුවන් තරම් පාඩම් කරන්න මේ දවස්වල. පාඩම් කරලා ෂෝට් නෝට් හදාගෙන ඒව පිළිවෙලට හදාගෙන පිළිවෙලකට පොත් ටික අඩුක් කරලා පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ තමයි ඔයා ගේමට බහින්නේ. කවදාද බයොලොජි අර මොනවටද? බයොලොජි වලට. දවස් 5යි. හරිද? ඔයාට සමහරලාවට මේ දවස් 5 වැඩි වගේ තේරෙයි. එහෙනම් ඔයාට මෙහෙම උපක්‍රමයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ තමයි මේ 5 වෙනි දවසෙන් සහ 6 වෙනි දවසෙත් හරිද පැය දෙකක විතර කාලයක් ගන්නවා වෙනස් සබ්ජෙක්ට් එකකට. ෆිසික්ස් වලට 5 වෙනිදා පැය දෙකක විතර කාලයක් ගන්නවා. ඔයා පැය 16ක් විතර වැය හරිද සමහරවිට පැය හරිද 14ක් විතර වැය කරනවා බයොලොජි වලට. මේ දවසෙත් එහෙමයි. මේ දවසේ ගන්නවා කෙමිස්ට්‍රි වලට. පැය දෙකක් විතර වැය කරනවා. හැබැයි අනිත් දවස් තුනම ඔයා මේ හරිද බයොලොජි වලට එහෙම නැත්නම් මැත්ස් වලට ඒ කාලේ වැය කරන්න. එහෙම කරා කියලා පුතේ ඔයාලට පාඩුවක් වෙන්නේ නැහැ. හරිද? බයොලොජි කියලා කියන්නේ ගොඩාක් මතක ශක්තියෙන් උත්තර ලියන්න තියෙන පේපර්ස් වැඩිපුරම හම්බෙන්නේ. හරිද? ඒක නිසා මතකය හරිද කෙටි කාලේ මතකය ලබා ගන්න නම් ඔයාලට ළඟ පාඩම් කරන්නම වෙනවා. ඒක අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. මෙහෙම ප්ලෑන් එකක් හදාගන්න. මේට කලින් අවුරුදු වල අපේ දරුවෝ බහුතරයක් දෙනා මේ ප්ලෑන් එකට අනුව තමයි වැඩ කරේ. ඒකේ ප්‍රතිඵල තියෙනවා. අයිලන්ඩ් රැන්කර්ස්ලා සහ දිස්ත්‍රික් රැන්කර්ස්ලා වැඩිපුරම මෙහෙන් එන්නේ. ඒ ඇවිල්ලා තියෙන්නේ නිකම්ම නෙමෙයි. මේ වගේ පුංචි ප්ලෑන් පාවිච්චි කරනවා. හරිද? ඒ ප්ලෑන් එකට අනුව ඒකට වැඩ කර ගන්නවා. හරිද? එහෙම නැතුව ඔයා මේ අර 9 වෙනිදාට ඇවිල්ලා බයොලොජි බලන්න ඉන්න එපා. නැත්නම් 8 වෙනිදාට විතරක් ඇවිල්ලා බයොලොජි බලන්න ඉන්න එපා. එහෙම ඔයාට හරිද? ඒක පාඩම් කරගන්න එතකොට වෙලාව මදි වගේ තේරෙයි. හැබැයි මෙහෙම ප්ලෑන් එකක් හදාගත්තොත් ඔයාට ඕන තරම් වෙලාව තියෙනවා. හරිද? ඔයා දැන් මේ වෙනකොට කෙමිස්ට්‍රි පාඩම් කරලා ඉවරයිනේ. බයොලොජි හරිද ෆිසික්ස් පාඩම් කරලා ඉවරයිනේ දැන් මේ වෙනකොට. පාඩම් කරලා ඉවරයි තියෙන්නේ. දැන් නෑ කියන්න බෑ. හරි දැන් කවුරු හරි කෙනෙක් තාම පාඩම් කරලා නෑ කියලා කියන්නේ එහෙනම් ඔයා පව්වා. ඉවෙන් කියන්නේ දෙයක් නෑ ඉතින්. අපරාධය ඔයා ඒ ලෙවල් කරේ. හරිද? මෙහෙම ප්ලෑන් එකක් ඔයා හදාගන්න. හරිද? දැන් එහෙනම් හොඳට අහගන්න. ඔයා බයොලොජි සබ්ජෙක්ට් එක 10 වෙනිදා සහ 11 වෙනිදා අර විභාගෙට ගිහලා හොඳට ලියනවා. හරිද? 10 වෙනිදා පළවෙනි පේපර් එක ලියනවා 11 වෙනිදා දෙවෙනි පේපර් එක ලියනවා. හරිද? හොඳට අහගන්න කියන දේ පුතේ ඔයා 11 වෙනිදා අපි හිතමු උදේ නම් පේපර් එක තියෙන්නේ. ඔයා පැය දෙකක විතර කාලයක් අරගෙන කෙමිස්ට්‍රි ආපු ගමන් බලන්න ඕනේ. ඔයා කෙලින්ම ෆිසික්ස් වලට යන්න එපා. හරිද? ඔයා කෙමිස්ට්‍රි පැය දෙකක් ලොකු කාලයක් නෙමෙයි ගන්න කියන්නේ. පැය දෙකක විතර කාලයක් අරගෙන හරිද? ෆිසික්ස් වලට යන්න කලින් ඔයා කෙමිස්ට්‍රි චුට්ටක් මතක් කරගන්න පොත පෙරලා බලන්න. එහෙම නැතුනොත් පුතේ මේ හරිද? අඩු ගානේ 11 වෙනිදාවත් චුට්ටක් අපි බලාගත්තේ නැත්නම් ඔයාට හරිද? අර 4 වෙනිදා ඉඳලා බලා ගන්න 19 වෙනිදා වෙනකොට එහෙනම් ලොකු කාලයක් නේද තියෙන්නේ. ඒ කාලය ඇතුළත ඔයාලට ගොඩක් දේවල් අමතක වෙලා තියෙන්නේ.
ඒ නිසා පැය දෙකක් මෙතෙන්ට වැය කරා කියලා ඔයාලට එක පාඩුවක් වෙන්නේ නැහැ. පැය දෙකයි නිකන් කියන්නේ. පැය දෙකක් වැය කරන්න. හරිද? ඊළඟට ඔයා ෆිසික්ස් වල ලැහැත් වෙනවා. හැබැයි මැත්ස් කරන දරුවෝ 12 වෙනිදා හරිද මැත්ස් පේපර් එක ලියලා ඇවිල්ලා කෙමිස්ට්‍රි වලට ඔයා ලැහැත් වෙන්න එපා. ඒකට කාලේ මදි. ඔයා ඊළඟට කෙලින්ම ෆිසික්ස් වලටම ලැහැත් වෙන්න. බයෝ කරන කට්ටියට එහෙම ප්ලෑන් එකක් හදාගන්න ඔයාට කාලය තියෙනවා. හරිද? ඊළඟ දේ හොඳට අහගන්න කියන දේ ඊළඟ මේ කියන දේ මාරම වැදගත්. කියන දේ හොඳට අහගෙන ඉන්න. මෙන්න මේ 13 වෙනිදා කියන දවස. 13 වෙනිදා ඔයා හරිද දවල් 12 වෙනකොට හරිද සම්පූර්ණයෙන්ම ෆිසික්ස් පාඩම් කරලා ඉවර කරගන්න ඕනේ. කී පාරක්ද පාඩම් කරන්නේ? අවම ඔයා මුළු විෂය නිර්දේශයෙන් දෙපාරක් බලන්න ඕනේ. අවම දෙපාරයි තුන් පාරකට යන්න පුළුවන් නම් නියමයි. අවම දෙපාරයි ඔයාට තුන් පාරකට යන්න පුළුවන් නම් නියමයි. හරිද? ඊට පස්සේ ඔයා කරන්න ඕන දේ තමයි පළවෙනි පේපර් එකට සූදානම් වීම. කීයටද පටන් ගන්නෙ? 12ට. ඔයා අවම පේපර්ස් 5ක් පිටිපස්සට කරන්න ඕනේ. හරිද? ඒ කියන්නේ ඔයා පටන් ගන්නවා 2025න්. ඒකද 25න් පටන් අරගෙන 2024 කරනවා 23 කරනවා 22 කරනවා 21 කරනවා. මෙන්න මේ පේපර්ස් 5 ඔයා කරන්න ඕනේ. කොහොමද කරන්න ඕනේ? හරිද? පැයකමාර ෆිසික්ස් වල නම් සමහරට පැයකමාරක විතර කාලයක් යයි පේපර් එක ඉවර කරන්න MCQ. හරිද? try කරන්න ඔයා පේපර්ස් 5 කරවත් උත්තර ලියන්න. අපි හිතමු පේපර්ස් 5ම ඔයාට කරගන්න පුළුවන් වුණා කියලා. නියමයි. ඔයා කොච්චරද ප්‍රශ්න කරන්නේ? 250. හරිද? ළඟම අවුරුදු 5ක ඔයා ප්‍රශ්න 250ක් කරනවා. ඒ කියන්නේ ඔයාගේ සිලබස් එක වටේ ඔයා රවුන්ඩ් 3 4ක් 5 අර දෙපාරක් තුන් පාරක් හතර පාරක් පස් පාරක් යනවා. ඒ සමහර අර මාතෘකාවලින් ඔයාට හැම අවුරුද්ද විභාගයේ ප්‍රශ්නයක් දානවා. සමහර මාතෘකාවලින් ඉඳලා හිටලා ප්‍රශ්නයක් දානවා. සමහර මාතෘකා තියෙන අවුරුද්දක් කර අවුරුද්දක් වගේ. ඒ කියන්නේ ඔයාට මුළු විෂය නිර්දේශම නැවත හම්බ වෙනවා. හරිද? ඊළඟ දේ තමයි ඔයාට මෙතෙන්දී නැවත වතාවක් වේගය කියන එක හැදෙනවා. ෆිසික්ස් වලට මාර වටිනවනේ වේගය කියන එක MCQ පේපර් එකට. අන්නේ වේගය හදා ගැනීම සඳහා ඔයා අනිවාර්යයෙන්ම මේ දේ කළ යුතුමයි. පේපර්ස් 5 කරවත් යන්න පේපර්ස් ආරම්භ කරන්නේ ළඟම පේපර් එකෙන් හොඳම පේපර් එක ළඟම පේපර් එක අධ්‍යයනය කිරීම. හරිද? මේ පේපර් එක වගේ එකක් තමයි ඔයාගේ පේපර් එක වෙන්න තියෙන සම්භාවිතාවය තියෙන්නේ. දුරම පේපර් එක නෙමෙයි ඈ. 20 කේ පේපර් එකක් වගේ නෙමෙයි 25 පේපර් එක වගේ එකක් තමයි ඔයාට හම්බෙන්නේ. ඒ නිසා ළඟම පේපර් එකෙන් පටන් ගන්න ඕනේ. ළඟම පේපර් එකේ පටන් ගන්න එකේ හරිද මානසිකව ඔයාට පොඩි සහනයකුත් එනවා. සමහරවිට ඔයාට අවුල් වෙන්නත් පුළුවන්. ඒ තමයි ඔයාට බැරි වෙලාවත් 2025න් පටන් අරගෙන හරිද ඔයාට පේපර්ස් 5ක් කරගන්න බැරිව පේපර්ස් 4ක් නම් කරන්න පුළුවන් 22කින් ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි ඔයා 21කින් පටන් අරගෙන පේපර්ස් ඔයාට 4ක් නම් කරගන්න පුළුවන් වෙන්නේ. ඔයාට 25 පේපර් එක කරන්න බැරි වෙනවා. ළඟම පේපර් එක කරන්න බැරි වෙනවා. එතකොට ඔයා අප්සෙට් වෙනවා. එක පේපර් එකක් කරන්න බැරි වුණානේ. ඒ නිසා තමයි ඔයාට පේපර් එක අවුල් වුනේ කියලා. සමහර වෙලාවට හිතෙනවා. හරිද? ඒක වගහර ගන්න පුළුවන් පිටිපස්සට කරගෙන ඉන්න. ඔයාට පේපර්ස් 5ට වඩා වැඩි කරන්න පුළුවන් නම් නියමයි. හරිද? 6කට 7කට යන්න පුළුවන් නම් මරු. හරිද? එහම පිටිපස්සට එන්න. හරිද? හරි. ඊළඟට හොඳට අහගන්න. මේක මාරම වැදගත් කරුණක් කියන්නේ. හරිද? ඔයා පුතා පාස් පේපර්ස් තමයි කරන්න පටන් කරන්නේ. මොඩල් පේපර්ස් එහෙම නෙමෙයි. A-level විභාගේ පේපර් එකටයි ඔයා සූදානම් වෙන්නේ. මොඩල් පේපර්ස් වලට යන්න එපා. අනික පාස් පේපර්ස්ම කරන්න කියන්නේ හේතුවක් තියෙනවා. මේ පාස් පේපර්ස් ඔයා කලින් කරපේව තමයි කරන්නේ. ඔයා මෙතනදී උත්සාහ කරන්නේ අලුත් දැනුම ලබා ගන්න නෙමෙයි. අවුරුදු 2කමාරක් තිස්සේ A-level ඉගෙන ගත්තේ නැති එක සමහරලාට මේ අන්තිම පැය දෙකේ තුනමයි මේ අලුත් දේවල් ඉගෙන ගන්න හදන්නේ. අලුත් පේපර්ස් හොයාගෙන ඊළඟට ඉවිල්ලා අරද කලාප පේපර්ස් එහෙම නැත්නම් මේ පළාත් පේපර්ස් හොයාගෙන ඉවිල්ලා මාකට් ස්කීම් එක හොයාගෙන ඉවිල්ලා මේ වෙලාවේ තමයි කරන්න ඉගෙන ගන්න පටන් ගන්න. එහෙම නෙමෙයි කරන්න ඕනේ. ඔයාගේ දැනුම තහවුරු කරගැනීමයි. හරිද? ඔච්චර කාර්යයක් කරපු දේවල් ඔයා දැනුම තහවුරු කිරීම සහ මතක් කර ගැනීමයි කරන්න ඕනේ. එහෙම නැතුව අලුත් දේවල් මේ අන්තිම මොහොතේ ඉගෙන ගන්න යන්න එපා. ඒක ඵලදායී නෑ. හරිද? ඒ නිසා පාස් පේපර්ස් වලටම අත තියන්නේ. ඔයා හදපු ගණන්ම තමයි හදන්නේ. මොකද්ද ඔයා කරගන්නේ? සිලබස් එක මතක් කරගන්නවා. හරිද? දැනුම තහවුරු කරගන්නවා. ඒකයි ඔයා කරන්නේ. නැතුව අලුත් දේවල් කරන්න යන්න එපා. හරිද? ඒක හරිද? හානිදායක වැඩි මේ ක්‍රමයට වඩා. හරිද? හොඳයි. ඊළඟ දේ හොඳට අහගන්න. පුතේ මේක මාරම වැදගත් මේ කියන දේ. ඔයා කිසිදු විටක බයොලොජි පේපර් එක ලියලා ඇවිල්ලා MCQ චෙක් කරන්න යන්න එපා. හරිද? ඔයා MCQ පේපර් එක චෙක් කරන්න යන්න එපා කියලා කියන්නේ ඔයා විභාග ශාලාවෙන් එළියට එනකොට ඔයාගේ බයොලොජි 50ම හරි. දොරෙන් චුට්ටක් එළියට එනකොට 49යි. ඔයාට මතක් වෙනවා එකක් වැරදුනා කියලා. තව මීටර් 100ක් යනකොට තවත් එකක් වැරදුනානේ කියලා මතක් වෙනවා. තවත් මීටර් 100ක් 200ක් යනකොට බස් එකේ යනකොට යාළුවෙක් එක්ක කතා කරනකොට තව දෙක තුනක් වැරදිලා. ඔයා චෙක් කරනකොට චෙක් කරන්න ඉස්සෙල්ලා හිතනවා ඔයාට 45යි කියලා චෙක් කරලා ඉවර වෙද්දි 37යි.
එතකොටම කඩාගෙන වැටලා ඉවරයි. එතකොටම කඩාගෙන වැටලා ඉවරයි. ඒක නිසා කිසිදු විටක ඔයා උත්තර චෙක් කරන්න යන්න එපා. ඔයා විභාග ශාලාවෙන් එළියට එන්නේ 50ම හරි කියලා වෙලයි. එච්චරයි ආයේ. හරිද? හැමෝම හිතාගෙන ඉන්න 50ම හරි. ගැහුවා අය පේපර් එක බලන එකාට කැරකෙලා යන්න කියලා වෙලා. හරිද? පස්සේ මාකෙන් එක චෙක් කරනකොට වෙන කතාවක් ඒක කමක් නැහැ. ඔයා ඉන්නේ පේපර් එකේ හරිද? ඔයා 21 වෙනිදා වෙනකම් ඉන්නේ MCQ 50ම හරි. ඇහුවොත් කියනවා 50ම හරි. යාළුවට අහපු ගමන් කියන්න ආය 50ම හරි. හරිද? මාකින් එක බලන්න ඉස්සර 50ම හරි තමයි ඉතින් ආයේ. බැලුවට පස්සේ වරදින එක ඒක වෙන කතාවක්. අහපු ගමන් කියන්නේ 50ම හරි. එහෙම ෆිට් එකේ ඉන්නේ කිසිදු විටකවත් ඔයා චෙක් කරන්න යන්න එපා. චෙක් කරනවා කියලා කියනවා මානසික වැටෙනවා. අනිවාර්යයෙන් වැටෙනවා. ඔයාලා හිතන් ඉන්නේ පුතේ 50ම හරි කියලා නැත්te කතා 50ම හරියන්න කියලා ප්‍රාර්ථනාවෙන් යන්නේ. හැබැයි එහෙම වෙන්නේ නැහැනේ ප්‍රායෝගිකව. එතකොට ඔයාගේ 50ක්ම හරියන එක නා 49 වුණත් අප්සෙට් එකක් වැරදුනත් ඔයාට අප්සෙට් එකක් වැරදුනානේ කියලා වෙලා. දෙකක් වැරදුනාම අප්සෙට්. තුනක් වැරදුනා තවත් අප්සෙට්. හරිද? ඒක නිසා හොඳම දේ තියෙන්නේ ඔයා MCQ චෙක් කරන්න යන්න එපා. හරිද? කවුරු හරි කෙනෙකුට MCQ චෙක් කරන්න හිතෙනවා නම් ඒ ඔයාගේ මොඩකම. හරිද? එහෙම චෙක් කරන්න හිතෙනවා නම් යන්න කණ්ණාඩි ගාවට ලෝකේ ලොකුම මෝඩි ඉන්නේ ඔන්න බලා ගන්න කණ්ණාඩියෙන් කියලා බලා ගන්න. එතකොට පේන්නේ. හරිද? බලන්න හිතනවා නම් ඒක මෝඩකමක්. ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඒක ඉවසගෙන හරි ඔයා MCQ චෙක් කරගත්තා. මොකද්ද ඔයාට තියෙන වාසිය? ඔයාට ඊළඟ අර්ධය බයොලොජි පේපර් එකේ MCQ චෙක් කරගත්තට පස්සේ ඔයාට ෆිසික්ස් පේපර් එකේ ලකුණු දෙක තුනක් වැඩි වෙනවද? නෑනේ. ඔයාට වෙන්නේ එකේ තව අඩු වෙන එක නෑ. ඒවා හැම වෙලේම බයොලොජි පේපර් එකේ හරිද? ඊළඟ දවස්වලත් ඔයා හිත ඉන්නවා MCQ මෙච්චරයි කියලා වෙලා. හරිද? ඊළඟට ඔයාගේ යාළුවෝ හරිද? එක එක ගුරුවරු විසින් ඉදිරිපත් කරපු මාකස් ස්කීම් ඒවයි. ඒවා හරිද? ඒ එවනවා නම් ඔයාගේ යාළුවෙක් නෙමෙයි ඔයාගේ හතුරෙක් එවන්නේ. සමහරවිට යාළුවා චෙක් කරගන්න නැතුව ඔයාට චෙක් කරන්න කියලා වෙලා එවන්නේ ඔය. ඔයා මේ දේවල් වලට අහු වෙන්න එපා. ඊළඟ දේ තමයි MCQ පේපර් එකක් ඉවර වෙච්ච ගමන් හැම අවුරුද්දේම වගේ ගුරුවරු MCQ හරිද? මාකස් ස්කීම් එක දානවා. හැබැයි හැම අවුරුද්දකම වගේ අපි දැකලා තියෙන දෙයක් තමයි මාකස් ස්කීම් එකේ වැරදි තියෙනවා. හරිද? එක අවුරුද්දේ හොඳ උදාහරණයක් ගිය අවුරුද්දේ MCQ 3ක් එකම ගුරුවරයෙක් දාලා තිබ්බා MCQ 3ක් වැරදි. හරිද? අපි හිතමු හරිද? කවුරු හරි තාම දක්ෂ දරුවෙක් ඉන්නවා MCQ 50ම හරි. ඇත්තටම එයාගේ 50ම හරි. හැබැයි එයා චෙක් කරගන්නකොට අර හරිද වැරදි උත්තර දාලා තියෙන ගුරුවරයා එයාගේ 47යි තියෙන්නේ. එයා මොකද එන්නේ මානසිකත්වයේ? හරිද? 47ක් හම්බ වුණා. එයා සම්පූර්ණයෙන්ම ඩවුන් යනවා. හරිද? ඒක නිසා ඔයා ඉන්න හැම වෙලේම 50ම හරි කියලා හිතන ඉන්න. ඔයා ඉතා දුර්වල කෙනෙක් වෙන්න පුළුවන් කමක් නැහැ. ඔයා ඉන්න 50ම හරි. හරිද? 50ම හරි කියන තැන ඉඳි 50ම හරි තමයි නේද? ඉතින් ඔයා 50ම හරි ලකුණු කරලා ආපුවම ඉතින් හරිද? ඔයා හරියට ඒක ඔයාගේ දැනුම අනුව ඔයා 50ම ගහලා තියෙනවා. හරිද? ඊළඟ චෙක් කරනකොට වැරදෙන එක ඒ වෙන කතන්දරයක්. ඇයිද? ඔයාගේ දැනුම අනුව ඔයාට 50ම හරිනේ. ඔයා ලකුණු කරලා තියෙනවානේ. ඔයාගේ දැනුම අනුව 50ම හරි. හරිද? ඒක නිසා එහෙම හිත හදාගෙන ඉන්න, එහෙම හිත හදා ගන්නත් ඕනේ. සමහර තන්වලදී අපි හරිද? අපේ මනස හදා ගැනීම සඳහා විවිධ උපක්‍රම පාවිච්චි කරන්න ඕනේ. හරිද? නැවත වතාවක් අවධාරණය කරනවා කිසිදු වෙලාවක ඔයා MCQ චෙක් කරන්න යන්න එපා. පේපර් එක ගෙනාපු ගාමම ඕන නම් අම්මට දෙන්න. අම්මා අල්මාරියේ තියලා තියයි. ඔයාට අහු වෙන්නේ නැති වෙන්නේ. නිකන් පේපර් එක බල ඉන්න එපා. හරිද? විෂයක් ඉවර වුණා නම් ඔයා මාගේ හරිද උත්තර කොලේ ලකුණු කරලා දුන්නාට පස්සේ ඔයාට ආය පස්සේ ඉඳලා පිටිපස්සෙන් ගිහිලා ඒකේ කිසිම වෙනසක් ඔයාට කරන්න බෑ. ලියලා ඉවර වුණාට පස්සේ පේපර් එකේ පුතේ ආය ඔයා ලියලා ඉවරයි ආය හරිද? ඊළඟට කවදා හරි දවසක රිසල්ට් එකේ ඒ රිසල්ට් එක ඔයාට ගන්න වෙනවා. ඒ රිසල්ට් එක ඔයාට වෙනස් කරගන්න බෑ ඊට පස්සේ. ඒක නිසා මාකින් චෙක් කර ඒක දඟලන්න එපා. මාකින් චෙක් කරගන්න ඕන වෙලාවක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයා චෙක් කරගත්ත යුතු වෙලාවක් තියෙනවා. හරිද? මාකින් එක චෙක් කරගන්න ඕනද? ඔව්. අනිවාර්යයෙන්ම හැමෝම ඔව්. ලංකාපාල වෙන එයත් චෙක් කරගන්න ඕනේ. චෙක් කරගන්න ඕන වෙලාවක් තියෙනවා. මම ඒක අන්තිමට කියනවා. හරිද? විභාග කාලය ඇතුළත කිසිදු හේතුවක් හින්දා ඔයා උත්තර නැත්නම් මාකින් චෙක් කරන්න යන්න එපා. දෙවෙනි එක තමයි උත්තර යාළුවොත් එක්ක සාකච්ඡා කරන්න එපා. විභාග ශාලාවෙන් එළියට ආවට පස්සේ ඔයා කරන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනට ගෙදරට යන එකයි. යාළුවොත් එක්ක උත්තර සාකච්ඡා කරන්න යන්න එපා. අරක ඔක එහෙමද? අරක මේක කොහමද කියලා ඒ කතා කරන දේවල් වලින් ඔයාගේ හිත විදවීමක් ඇති වෙනවා මිසක් ඔයාට කිසිදු වාසියක් ලැබෙන්නේ නැහැ. හරිද? ඒක නිසා ලිව්වට පස්සේ ඕන නම් යාළුව හොඳම යාළුවගෙන් ලේසිද අමාරුද කියන එක විතරක් අහන්න ඒ ඇති. හරිද? ඔයා දෙන්න ඕන උත්තරේ ලේසි වුණත් අමාරු වුණත් ලේසි කියන එකයි. යාළුවා අප්සෙට් වෙනත් එක පණියම යා දුන්න දොමෙන් ගෙලෙවිලා එන එකයි තියෙන්නේ. හරිද?
එහෙම ඉන්න. ලේසි අර ලේසි කියන තැන ඉඳලා ඉන්න. මොකටද ඔයා අමාරු කියන්නේ? හරිද? වෙන මිනිස්සු ඉස්සරහා ඔයාට පේපර් එක අමාරු කියලා වෙලා කිව්වේ ඔයාට වාසියක් නැහැ. ලේසි කියලා එන්න. එච්චරයි ආයේ. හරිද? එහෙම නැත්නම් ඔයා අහන්නේ නැතුව ඉන්නේ යාළුවගේ. හරිද? යාළුවගේ මොකක්ද කියන එක ඔයාට වැදගත් නෑ. ඔයා පේපර් එක ලිව්වා. හරිද? එළ රිසල්ට් එක ඔයා තනියම ලියන්නේ. ඔයා ලියන පේපර් හරිද? ඔයාගේ රිසල්ට් එක වෙන කාටවත් වැදගත් නෑ. අල්ලපු ගෙදර මිනිස්සුන්ට වැදගත් නෑ. ඔයානේ පේපර් එක ලිව්වේ. ඔයාගේ විභාගේ. හරිද? ඔයාගේ රිසල්ට් එක. ඔයාගේ රිසල්ට් එක අනිත් මිනිස්සුන්ට තියෙන වැදගත්කම මොකක්ද? අම්මට තාත්තට වැදගත්කමක් තියෙනවා. ඇයි අම්මා තාත්තගේ හරිද? යටතේ ඔයාලා යැපෙන්න ඕනේ. හරිද? ඒකට ඒක වැලියු එකක් තියෙනවා. අනිත් මිනිස්සුන්ට ඔක වටිනාකමක් නෑ. එහෙම කියලා වෙලා කියන්නත් එපා. රිසල්ට් ආවම. හරිද? අහන එකට කියන ලේසි කියලා වෙලා. හරි. වෙන කතාවක් ඈ. හරි. ඊළඟ එකට යන්. ඔයා හරිද 14 වෙනිදා MCQ පේපර් එක කරන්න ෆිසික්ස් වල. හරිද? පුතේ ෆිසික්ස් MCQ පේපර් එක කරලා ඇවිල්ලා ඊළඟ දවසේ නැවත තියරි දෙපාරක්වත් බැලිය යුතුමයි. එහෙම නැතුව කෙලින්ම රචනා ප්‍රශ්න කරන්න යන්න එපා. හරිද? මොකද ඔයා මේ වෙනකොට ඔයා හරිද දවසක් නැත්තම් දෙකක් ෆිසික්ස් බලලා ඉවර වෙලා MCQ පේපර් එක කරා. හැබැයි ඒකේ කෙටි උත්තර ලියන්න තියෙනවා. උත්තරේනේ ලියන්න තියෙන්නේ. හරිද? උත්තරයක් දීලානේ දෙන්නේ. උත්තරේ හොයාගන්න තියෙන්නේ. හැබැයි මෙතනින් පස්සේ ඔයාට තියෙන්නේ තනියම උත්තර ලියන්න. ඒකට නම් ඔයාට තියරි අර MCQ පේපර් එකක් කරනවට වඩා මතකයේ තියෙන්න ඕනේ. හරිද? අපපාරක් රචනා ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියද්දී MCQ පේපර් එකක් කරනවට වඩා ඔයාගේ මතක ශක්තිය තියෙන්න ඕනේ. එහෙනම් ඔයා ආපපාරක් කරන්න ඕනේ දේ තමයි 15 වෙනිදා තියරි නැවත වතාවක් දෙපාරක් විතර බලනවා. ඊට පස්සේ ඔයා තියෙන ළඟම පේපර්ස් 4-5ක් අරගෙන ඉවිලා ඒව චුට්ටක් උඩින් ලියන්න පුළුවන්ද කියලා බලන්න. හරිද? සම්පූර්ණයෙන්ම A to Z ලියන්න යන්න එපා. ඒක තේරුමක් නැති වැඩක්. ඔයා ඒවා ලියලා තියෙන පේපර්ස් උඩින් බලන්න ලියන්න පුළුවන්ද කියලා වෙලා. හරිද? බලන්න මේ මොනවද අහලා තියෙන්නේ කියලා වෙලා. එතකොට ඔයාට පොඩි අවබෝධයක් ලැබෙනවා. මුළු විෂය නිර්දේශය පිළිබඳවම පේපර්ස් 5ක් ලිව්වොත් එimhe 5 පාරක් විෂය නිර්දේශය පුරා අපි දුවනවා. රෝමට කැරකෙනවා. හරිද? ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම MCQ පේපර් එකට කරාට පස්සේ රචනා ප්‍රශ්න පත්‍රයට යන්න කලින් දෙපාරක්වත් තියරි මතක් කර ගැනීම කළ යුතුමයි. හරිද? ඔයාට පුළුවන් නම් කැමති නම් විතරක් මෙන්න මේ 14 වෙනිදා හවස ඇවිල්ලා පැය දෙකක් කෙමිස්ට්‍රි සඳහා වැය කරන්න. ඒක පාඩුවක් නෑ ඔයාට. ඇයි? ඔයාට මෙතන ગેප් එක දවස් දෙකක් තියෙනවා. මෙතන තියෙන්නේ දවසක ગેප් එකක්. ඒක නිසා ඔයා 14 වෙනිදා උදේ නම් ෆිසික්ස් පේපර් එක තියෙන්නේ. ගෙදර ඇවිල්ලි වෙලා හරිය පැය දෙකක් නැත්නම් උපරිම ඕනනම් පැය තුනක් පොඩ්ඩක් කෙමිස්ට්‍රි මතක් කර ගැනීම කරන්න. ඒක අනිවාර්යයෙන්ම කරන්න. හරිද? මෙතන ગેප් එක වැඩි වුණාට මෙතන ગેප් එක ඉතාමත්ම අඩුයි. ඒ නිසා ඔයා අනිවාර්යයෙන් මේ දේ කළ යුතුමයි. හරි. ඔයා 17 වෙනිදා ෆිසික්ස් හරිද දෙවෙනි පේපර් එක ලියනවා. හරිද? ෆිට් එකේ ගෙදර එන්න ඕනේ. පේපර් එක අමාරු වුණත් ලේසි වුණත්. හරිද? ඔයා පුතා පේපර් එක අමාරුයි කියලා වෙලා නහයින් අඬා හිටියා කියලා ඔයාට ඒක අවාසියක් වෙනවා මිසක් ඔයාට කිසිම වාසියක් වෙන්නේ නැහැ. හරිද? මේ දක්වා තිබ්බ හැම පේපර් එකක්ම A level විභාගෙදී අමාරුයි තමයි. හරිද? ඊටාත්ම හොඳින් වැඩ කරන දරුවෙකුට ඒක ලේසි වෙන්න පුළුවන්. හැබැයි එයත් කියයි සමහරවිට ප්‍රශ්නයක් දෙකක් අමාරු වුණා කියලා. හරිද? ඒක නිසා ඔයා අමාරු වුණත් ලේසි වුණත් ඔයා ඒක මැද ඉඳලා පේපර් එක ගන්න. හරි පේපර් එක මම හොඳට කරා. ඊට පස්සේ කරාට පස්සේ පේපර් එක ගැන ආයෙ වැඩි හිතන්න යන්න එපා. ඒක ඉවරයිනේ. වැඩේ වෙලා ඉවරයි. හොඳක් හෝ නරකක් වෙන්න වැඩේ වෙලා ඉවරයි. ඔයා ලියලා ඉවරයි. ඊට පස්සේ ඔයා හැම වෙලේම සූදානම් වෙන්න ඊළඟ පේපර් එකටයි. හරිද? අපපාරක් අහගන්න එක පේපර් එකක් ලිව්වට පස්සේ ඒ ලිව්ව මොහොතේ සිට ඔයා මනස හදා ගන්න ඕනේ ඊළඟ පේපර් එකට සූදානම් වෙන්න. එහෙම නැතුව ලියන ලද පේපර්ස් වල පිළිබඳව මෙනෙහි කර කර දුක් වීම හෝ සතුට වීම නෙමෙයි කරන්න ඕනේ. හැම වෙලේම අපි යනවා ඊළඟ ස්ටෙප් එකට. ඊළඟ ස්ටෙප් එකට කියන්නේ ඊළඟ පේපර් එකටයි අපි හැම වෙලේම සූදානම් වෙන්න ඕනේ. මනස හදා ගැනීම කරන්න ඕනේ. 17 වෙනිදා පේපර් එක ලියලා ඇවිල්ලා ඔයා සිලබස් එක අවම වශයෙන් දෙපාරක්වත් බලන්න ඕනේ. බලලා ඉවරලා 18 වෙනිදා 12ට ඔයා ආරම්භ කරනවා MCQ papers කිරීම. අවම කීයක්ද MCQ papers 5ක්වත් කරන්න ඕනේ. 25 අවුරුද්දේ සිට 21 අවුරුද්ද දක්වා රිවර්ස් එකට papers 5ක්වත් කරන්න. papers 5ක් කියලා කියන්නේ MCQ ප්‍රශ්න 250ක් 250ක් කියලා කියන්නේ ඒ සිලබස් එක ඇස්සේ ඔයා කිහිප වතාවක් රෝමේ කරකිලා තියෙනවා. හරිද? එතකොට ඔයාලට මුළු සිලබස් එක මතක් වෙයි අංක 1 මතක් වෙයි. හරිද? ඔයාගේ අර චුට්ටක් අර වේගය අර මතක් වීමේ වේගය චුට්ටක් අඩු වෙලා තිබ්බ එක අපපාරක් ඔයාලට වැඩි වෙන්න පටන් ගයි. හරිද? ඊළඟට සමහර කොටස් ඔයාලට මේක හරිද? සමහර විෂය කරන අමතක වුණා කියලා දැනේ ප්‍රශ්න කරගෙන යද්දී. එතකොට ඔයාලට හරිද වෙලාව තියෙනවා ඒව නැවත බලා ගැනීම සඳහා. හරිද? හැබැයි පේපර් එකකට ගත කරන්න ඕන කාලය පැයයි. පැය කාලය ගත කරන්නේ හරිද පැය 5කින් පේපර්ස් 5ක් ඉවර කර ගන්නවා.
ඊට පස්සේ ඔයා වෙලාව තිබ්බොත් නැත්නම් මේවා අඩුපාඩු පරීක්ෂා කරගන්න එක ඊට පස්සේ යනවා. හරිද? පුළුවන් තරම් පේපර්ස් 5කටවත් යන්න try කරන්න. එහෙන් බැරි නෑ. ඔයාට යන්න පුළුවන්. පේපර්ස් 5කටවත් try කරන්න. ඔයාට 12ට කලින් ඉවර කරගන්න පුළුවන් නම් ෂෝක්. ඒක ගැටලුවක් නෑ. හරිද? හැබැයි පේපර්ස් 5 කිරීම අනිවාර්යයි. ඔයා හරිද? 19 වෙනිදා පේපර් එක ලියන රචනායක ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ඔයා අඩුම වශයෙන් ආපාපාරක් දෙපාරක්වත් පාඩම් කිරීම කරන්න ඕනේ. දෙපාරක්වත් පාඩම් කරලා ඉවර වෙලා තමයි ආපාපාරක් අපි රචනායකට සූදානම් වීම කරන්නේ. ඒ කියන්නේ රචනාව හරිද ප්‍රශ්න පත්‍ර 5ක් අරගන්නවා. අපි උඩින් බලාගෙන යනවා මොනවද මේ ඒ ලෙවල් වලදී අහලා තියෙන්නේ කියලා. කොයි වගේද ප්‍රශ්න ලැබෙන්නේ. ඇයි දැන් ඔයා කරලා තියෙන පාස් පේපර්ස් දෙපාරක් තුන්පාරක්. එතන නිකන් උඩින් බලනකොට ඔයාලට ටට්ටක් ගාලා එක මතක් වෙනවා. හරිද? පාස් පේපර්ස් නැවත කරන්න කියලා කලින් ඔයාට අපි කියලා තිබෙන්නේ හේතුව මෙන්න මේ දවසේ හරිද මේ අන්තිම පැය කිහිපය. අන්තිම පැය කිහිපයේදී අපි කලින් කීප වතාවක් කරලා තියෙනවා නම් ඒවා ඔයාට ටක් ගාලා ආවර්ජනය වෙනවා. ඔයාට වැරදිච්ච දැන් ඔයාට අහු වෙනවා. මතක් වෙනවා. හරිද? ඒ වැරද්ද නිවැරදි වෙනවා. හැබැයි ඔයා එකපාරක් දෙපාරක් නම් කරලා තියෙන්නේ ඔයාට ටිකක් ප්‍රතිඵලදායක හරිද ප්‍රතිඵල ගෙන දීම අඩුයි. ඇයි? ඔයා මේ හරිද අන්තිම විභාගයට සමහරට පැය 10කට 15කට කලින් තමයි මේ අන්තිම සූදානම් මේ වෙන්නේ. ඒතර කලින් ගොඩක් ඔයා ප්‍රැක්ටිස් කරලා තිනවනේ ඒක ඔයාට ලොකු වාසියක්. හරිද? දැන් හැබැයි ඔයා ඉතින් දුක් වෙලා වැඩක් නැහැ ඔයා කරලා නැත්තම්. පාස් පේපර් සමහරට එකපාරක් දෙපාරක් කරලා තියෙන ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. දැන් වැඩේ වෙලා ඉවරයි. හැබැයි මේ අන්තිම කාලේ හරි ඔළුව පාවිච්චි කරලා ඉවරලා හරිද? එකපාරක්වත් අඩුම වශයෙන් හරි මේ වෙලාවේ ඇතුළත පේපර් එකක් කරන්න try කරන්න. හරිද? ඒක ඔයා කරන්න ඕනේ. හරිද? ඒ ලෙවල් වලදී ඔයා වැඩ කරන ප්‍රමාණය මත තමයි රිසල්ට් එක රඳාපවතින්නේ. ඒක මාර වැදගත් අය ඔය කියන කතාව. ඔයා කොච්චර වැඩ කරාද ඒ කියන එක මත තමයි රිසල්ට් එක රඳාපවතින්නේ. ඔයා කොච්චර මේ කාලෙදී මානස නිරවුල් කරගෙන ඉන්නවද කියන එක මත ඔයාලේ ප්‍රතිඵල රඳාපවතිනවා. ඔයා මනස මේ කාලෙදී කොයිතරම් නිරවුල්ව තියාගෙන ඉන්නවද කියන එක. ඒකයි ඔයාට අපි කියන්නේ උත්තර චෙක් කරන්න එපා කියලා. යාළුවොත් එක්ක අනවශ්‍ය විදියට හරිද සාකච්ඡා කරන්න යන්න එපා විචේ. හරිද? මේ අන්තිම කාලෙදී මේ විභාග කාලය ඇතුළත අලුත් විෂය කරුණු ඉගෙන ගන්න යන්න එපා. ඔයා කරන්න ඕනේ මේ දක්වා ඉගෙනගෙන තියෙන විෂය කරුණු තහවුරු කර ගැනීමයි. කොහොමද කරන්න ඕනේ? නැවත තහවුරු කර ගැනීම. හරිද? ඒකයි කරන්න ඕනේ. හරිද? ඔයාට හරිද මේ හරිද පේපර්ස් කරගෙන යනකොට ඔයාට අහුවෙනා මෙන්න මෙහෙම දෙයක්. හරිද? ක්ලෝරයිඩයක් තියෙනවා. ඒ ජල විච්ඡේදනය වෙද්දී ප්‍රතිඵල තුනක් ලබා දෙනවා. මොකද්ද ක්ලෝරයිඩය? එක ක්ලෝරයිඩයක් ඔයාලට හම්බ වෙනවා ජල විච්ඡේදනය කරද්දී ප්‍රතිඵල තුනක් ලබා දෙනවා. මොකද්ද? සල්ෆර් වල ඩයික්ලෝරයිඩ් SCl2. ජලයට දාපු ගාම සල්ෆියරස් අම්ලයේ සල්ෆර් සහ HCl හදනවා. එක ක්ලෝරයිඩයක් තියෙනවා ජල විච්ඡේදනයේදී HCl හදන්නේ නැහැ. එක ක්ලෝරයිඩය අපිට තියෙන්නේ HCl හදන්නේ නැති. කවුද? NCl3. එයා හදන්නේ HCl නෙමෙයි HOCl හදන්නේ. එක ක්ලෝරයිඩයක් තියෙනවා ජල විච්ඡේදනයේදී අම්ලයකුත් බෂ්මයකුත් දෙකම හදනවා. ඒ NCl3. අම්ලයකුත් හදනවා බෂ්මයකුත් හදනවා. අන්න ඒව ටට්ටට ගාලා ඔයාලට මතක හිටින්න ඕනේ. එක ඇමෝනියම් ලවණයක් තියෙනවා රත් කරද්දී වායමය ඵලයක් විදිහට ඔක්සයිඩයක් හදනවා. N2O ඔක්සයිඩය. සංයෝගය ඇමෝනියම් නයිට්‍රේට්. ටක් ගාලා ඒව ඔලුවට එන්න ඕනේ. හරිද? ඔයාලට විභාගෙදී ඇමෝනියම් ලවණ වල තාප වියෝජනය, ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය වගේ දේවල් වලින් නිතරම විභාගෙදී ප්‍රශ්න ලබා දීම කරනවා. ඊළඟ ස්කොණුවේදී අවක්ෂේපණ වගුව ස්කොණුවේ ඊළඟ කැටායන විශ්ලේෂණ වගුව හරිද ඊළඟට සංගත සංකේතන හා සම්බන්ධ වගේ අනිවාර්ය ප්‍රශ්න දෙනවම තමයි. ඒවා ෂුවර් ෂොට් ආයි. හරිද ඊළඟ කාබනික පරිවර්තන ගත්තොත් එහෙම ප්‍රධාන මාර්ගයේ ඔස්සේ යන පරිවර්තන අතුරු මාර්ගවල යන පරිවර්තන ඒ වගේ කොහෙන් හරි තැනකින් පරිවර්තනයක් වට හම්බෙයි. හරිද? ඉතින් කර්මාන්ත වලින් මොන කර්මාන්තේ වැටෙයිද දන්නේ නැහැ. හැබැයි කර්මාන්ත වලින් වට ප්‍රශ්නයක් හම්බ වෙනවා. ඒක දන්නවා. වායු දූෂණය පිළිබඳ වායු දූෂක ආකාර 4ක් අපි අධ්‍යයනය කරනවා. ඒවා වාගේ මතකේ තියෙන්න ඕනේ. ඒවා වෙන් කරලා ඉවර වෙලා හරිද? ඒවා මතකේ තියාගෙනම කරන්න ඕනේ. ඔය මං කියවා වගේ සමහර දේවල් ටට්ටක් ගාලා වාට මතක් වෙන්න ඕනේ. හරිද? මට මේ පාර පුතාලගේ වයසේ දරුවෙක් හම්බුණා. අපේ ක්ලාස් එකේ ඉන්නේ නැති දරුවෙක් පේපර් ලියන්න ඇවිල්ලා. හරිද? පාරිසරික රසායන ප්‍රශ්නය එයාට ලියන්න බැරුව පටන් අරගෙන තියෙනවා. ලියලා තියෙන උත්තර ගොඩක් ඒවා වැරදි. මං ඊට පස්සේ බැලුවා. ඇහුවා ඇයි පුතේ ඔයා මේක වරදින්නේ කියලා ඉවිලා. ඒතර කිව්වා මම අහපම මේක ඉගෙනගෙන තියෙන කියලා. ඔව් ඉගෙනගෙන තියෙන කියලා කිව්වා. එහෙනම් වරදින්න හේතුව මොකද්ද කියලා වෙලා ආපම කිව්වා සම හරිද යම් පොඩ්ඩක් පාඩම් කරන්න නැතුව ආවේ. ඒකෙන්ද තමයි වරදින්නේ කියලා. මම ඊට පස්සේ දරුවගේ ඇහුවා හරි ඔයා වායු දූෂක ආකාර කීයක් උසස් පෙළේදී අධ්‍යයනය කරනවද කියලා. සංඛ්‍යාව කියා ගන්න බෑ යාට. අපි වාට පටන් ගත්තෙම වායු දූෂක ආකාර 4ක් උසස් පෙළේදී අධ්‍යයනය කරයි කියලා. එහෙම නේද පටන් ගත්තේ අපි.
අඩු ගානේ එයාගේ ඔළුවේ ඒකවත් වැඩ කරන්නේ. ඉතින් ඒකවත් ඔළුවේ වැඩ කරන්නේ නැති කෙනෙක්ගේ පුතේ හරිද? එහෙනම් මේ වායු දූෂණය සම්බන්ධ මොනවා හරි ප්‍රශ්නයක් දැම්මොත් ඒක උත්තර ලියා ගන්න පුළුවන් වේද? හරිද? සමහරවිට S ගුණය යටතේ ඉගෙන ගන්න තියෙන කර්මාන්ත සංඛ්‍යාව එයා දන්නේ නැහැ. P ගුණය යටතේ අපි කර්මාන්ත කීයක් අධ්‍යයනය කරනවද? කීයක් අපි අධ්‍යයනය කරන කර්මාන්ත? ඇමෝනියා පිළිබඳව අපි අධ්‍යයනය කරනවා P ගුණය යටතේ සල්ෆරික් අම්ලය සහ නයිට්‍රික් අම්ලය 3යි. D ගුණයෙන් 2යි. යකඩ සහ ටයිටේනියම් ඩයොක්සයිඩ්. ශාඛා සම්බන්ධ කර්මාන්ත 4යි. ඒවා ටක් ගාලා ඔළුවට එන්න ඕනේ වාට. ඒවා වැඩ කරන්න ඕනේ වගේ. හරිද? ඉතින් ඒවා හරිද? එහෙම සම්බන්ධතා තියාගත්තොත් තමයි වාට උසස් පෙළ පේපර් එක හරිද පේන්න ගන්නෙ. ලියන්න දුන්නාම වාතෙන් රටක් ගාලා ලියවෙන්නේ. හරිද? එහෙම ප්ලෑන් එකක් ඇතුව ඔයා යන්න. හරිද? හරි. ඔයා 21 වෙනිදා වෙනකොට ප්‍රධාන විෂයන් තුනම ලියලා ඉවරයි. මම ප්‍රාර්ථනා කරනවා මෙතන ඉන්න හැමෝටම විෂයන් තුනට මේ තුනක් ගන්න ලැබේවා කියලා. ඔයා මුලින් ඉඳලා වැඩ කරා නම් විෂයන් තුනට මේ තුනක් ගන්න හම්බෙයි. හරි. 21 වෙනිදාන් පස්සේ ඔයාට කරන්න වැඩක් තියෙනවා. හරිද? ඒ වැඩේ තමයි ඔයා 21 වෙනිදාන් පස්සේ ඔයා අනිවාර්යයෙන්ම විෂයන් තුනේම MCQ චෙක් කරන්න ඕනේ. ඔන්න චෙක් කරන වෙලාවේ 21 වෙනිදාන් පස්සේ තමයි. ඔයා ඕන 22 ඕන ඉංග්‍රීසි පේපර් එක ඉවර වෙනකන් පොදු පරීක්ෂණ ඉවර වෙනකන් ඉන්න. ඊට පස්සේ ඔයා විෂයන් තුනේම පේපර්ස් අනිවාර්යයෙන්ම චෙක් කරන්න ඕනේ. ඇයි? ඔයා වැඩේ හරියට කරගත්තද කියලා ඔයා හරිද? දැනගන්න ඕනේ. ඔයා දැනගෙන ඊළඟ ස්ටෙප් එකට ඔයා සූදානම් වෙන්න ඕනේ. හරිද? ඔයාගේ විෂයන් තුනේම MCQ වල එකතුව 120 ප්ලස් නම් එහෙනම් වැඩේ හරි. ඔයා වැඩේ ගේම දීලා. මොකද 120 කතාව? ඒ කියන්නේ එක විෂයක MCQ 40 ප්ලස් නම්. විෂයන් තුනේම 40 40 40 කියලා කියන්නේ විෂයන් තුනට ලකුණු 120යි. එහෙනම් 120 ප්ලස් නම් ඒ කියන්නේ ඔයා වැඩේ හරියට කරගෙන තියෙනවා. ඒ කියන්නේ ලකුණු 150 120ට ඉහළ ගියා නම් එහෙනම් ගොඩක් වෙලාවට ඔයාට සම්භාවිතාවයක් තියෙනවා මෙඩිසින් ඉන්ජිනියරින් යන්න. හරිද? මැත්ස් කරන දරුවෙක් නම් හරිද? පේපර්ස් දෙකකට අනිත් පේපර්ස් දෙකේ MCQ තියෙන පේපර්ස් දෙකේ ෆිසික්ස් වල සහ කෙමිස්ට්‍රි වල 40 පනවලා තියෙන්න ඕනේ. හැබැයි ඔයාගේ පුතේ රචනා ප්‍රශ්න පත්‍රෙත් අඩුම 700 ප්ලස් වත් තියෙන්න ඕනේ. 750 නෙමෙයි මං කියන්නේ. ඒ කියන්නේ 40 ප්ලස් තිබ්බනම් හරිද? 700 ප්ලස් වෙච්ච ගමන්ම කෙමිස්ට්‍රි වලට එකක් එනවා. හරිද? අපපාරක් අහගන්න MCQ එක 40 ප්ලස් තිබිලා. ඒතර MCQ රචනා එක 700 ප්ලස් නම්. ඒ කියන්නේ එතන ලකුණු 35ක් නේ. හරිද? 35 ප්ලස් නම් එන වැඩේ හරි. හරිද? ඊළඟට කවුරු හරි දරුවෙක්ගේ අපි හිතුව එයාට ෆිසික්ස් අමාරුයි. හරි. ඔයාගේ තියෙන්නේ MCQ 35වට. ඒත් ගැටලුවක් නැහැ. හැබැයි ඔයා රචනා ප්‍රශ්න පත්‍රය ගොඩක් වෙලාවට 45 රචනා ප්‍රශ්න පත්‍රය ඔයා 700 ප්ලස් ලියවිලා තියෙන්න ඕනේ. ඊළඟ දේ තමයි ඔයාට අනිත් විෂයන් දෙකේ MCQ ආසන්නව 45වට තියෙන්න ඕනේ. අනිත් විෂයන් දෙකේ 45වට තියෙනවා. ඔයා අනිත් විෂයන් දෙකෙන් ඔයා හිනා හොඳට ස්කෝර් කරලා තියෙනවා. හරිද? අනිත් එකට B එකක් ආවත් කමන්නේ ඔයා අනිත් දෙකෙන් ඉස්සෙල් ස්කෝර් එක ඔයා හදාගෙන තියෙනවා. හරිද? ඒක නිසා ගොඩක් වෙලාවට ඔකට ෆිසික්ස් වල 40 ප්ලස් ගන්න ඉතා කලාතුරකින් විශේෂ බයෝ කරන දරුවන්ගේ අඩු සංඛ්‍යා අඩු ප්‍රතිශතයක් ගන්න ඇත්තටම. හරිද? 35 වුණත් කමක් නැහැ. හැබැයි අනිත් විෂයන් දෙක ගොඩාක් ස්ට්‍රෝං වෙලා තියෙන්න ඕනේ. අනිත් විෂයන් දෙකම ස්ට්‍රෝං වෙලා තියෙන්න ඕනේ. හරිද? කවුරු හරි දරුවෙකුට එහෙම නැත්තම් එහෙම ඔයා රිසල්ට් එනකන් එහෙනම් පොඩ්ඩක් ඒ ලෙවල් විභාගෙට ටච් එකේ ඉන්න. ඒකෙන් කියවෙන්නේ රිවිෂන් පන්තියකට යන්න කියලා නෙමෙයි. ඔයා පොඩ්ඩක් හරිද දවසකට පැය හරිද 4ක් 5ක් විෂයත් එක්ක ඉන්න. රිසල්ට් එනකන්. ගොඩාක්ම දුර්වල දරුවෙක් නම් රිවිෂන් පන්තියකට යන්න මුලේ ඉඳලා. එහෙම නැත්තම් ඔයා රිවිෂන් පන්තියකට යන්න එපා. හරිද? ඔයා චුට්ටක් හරිද රිසල්ට් එනකන් ටච් එකේ ඉන්න. හරිද? ගොඩක්ම වෙනෙනවා නම් විතරක් ඔයා කැමති නම් ඔයාට හොඳ නෝට් එකක් තියෙනවා නම් තනියම ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන් නම් ඔයා ඕනම නම් විතරක් පේ ක්ලාස් එකට යන්න. ඔයාගේ රිසල්ට් හොඳ නම් හරිද මරුනේ එහෙනම් ඔයා ඉගෙන ගන්න විෂයන් තුනේම ගුරුවරු ගොඩක් වෙලාවට පේපර් ක්ලාස් කරනවා ඇති. ඒ පේපර් ක්ලාස් එකේ ඔකට ලබන මාසේ අගව ඉඳලා ඔයාලට කෝල් කරනවා පේපර් පැනල් එකට බැඳෙන්න කියලා. පේපර් පැනල් එකට බැඳලා ඉවලා ජොබ් එකක් ඔයාලට හම්බ වෙන අවුරුද්දක් ඒ ජොබ් එක කරන්න. ඒ කරන එක ඔයාලට වාසියක් තියෙනවා පුතා. පේපර් පැනල් එකට වැඩ කරනකොට ඔකට අපි දැකලා තියෙන අපේ පැනල් එකෙත් ඔයාගේ හම්බ වෙන පළවෙනි ජොබ් එක. ඔයා ගොඩාක් ඉගෙන ගන්නවා. ඉතින් අනිත් අයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. ඒක තමයි ඉගෙන ගන්න ලොකුම දේ. අනිත් අයත් එක්ක එකතු වෙලා හරියට වැඩ කරන්න. ඒක තමයි අමාරුම දේ. කට්ටයක් එක්ක එකතු වෙලා ටීම් එකක් විදිහට වැඩ කරන එක. හරිද? අනිත් දේ තමයි ඔයාලට තව වාසියක් එනවා. හරිද? බැරිම වෙලාවත් ඔයා හරිද බැරි වෙලාවත් ඔයා වැටෙුඩ හිටියොත් එහෙම. හරිද? ඔයා එක විෂයක් හරි එලෙවල් දක්වා හරිද රිසල්ට් එනකන් ඔයා එක විෂයක හරි ඉන්නවනේ. හරිද? මේකේ තියෙන මාසෙ අපි හිතමු ඔයා MCQ ඔයා හරිද පේපර් ක්ලාස් එකේ වැඩට ගිහිල්ලා වෙලා ඔයා පේපර්ස් බලනවා සතියට 50ක්.
බෙන්සීන් ක්ලෝරිනීකරණ යන්ත්‍රණය තියෙනවා. බෙන්සීන් ක්ලෝරිනීකරණ යන්ත්‍රණය තියෙනවා. එහෙනම් පේපර්ස් 50ක ඔයා බෙන්සීන් ක්ලෝරිනීකරණ යන්ත්‍රණය බලනවා. ඔයාලට අමතක වෙයිද කවදාවත් ඒක? තේරෙනවද ඔයාලා කියන දේ? එකම යන්ත්‍රණය ඔයා 50 පාරක් බලනවානේ. හරිද? ඔයා ඇමෝනියා නිෂ්පාදනයේ කර්මාන්තය හරිද? පේපර්ස් 50ක් බලනවා. ඔයා එක සතියක් ඇතුළත ඇමෝනියා නිෂ්පාදනය 50 පාරක් මතක් කරගන්නවා. මාකින් එක නැවත 50 පාරක් බලනවා. හරිද? ඔකට හිතේ පේපර් ක්ලාස් එකේ පැනල් එකේ වැඩට හිටියා නම් එහෙම ඔයාලා හැමෝම ඒකක් ගන්නවා කියලා. මං කියන දේ ඔයාලට තේරුණාද? එකම ප්‍රශ්නේ 50 පාරක් බලනවා ඒවා. ඉතින් ඔක අමතක වේද ඔයාලට? හරිද? ඒකෙන්ද ඔකට හරිද? හොඳ රිසල්ට් ඉන්නේ මේ රිසල්ට් ගත්ත කට්ටිය හරිද? පේපර් පැනල් වලට කතා කරලා ඒවට යන්න ගිහලා වැඩ කරන්න. ඒ අත්දැකීමක් ගන්න. හරිද? ඒක මාර වටිනා පුතා. හරිද? ඊළඟට විශේෂයෙන් පිරිමි දරුවෝ නම් ඩ්‍රයිවිං ලයිසන්ස් ගන්න, ඉංග්‍රීසි හොඳට හදා ගන්න දෙකොල්ලම. හරිද? මේ දේවල් කරගන්න හොඳ. හරිද? වගේ හොඳට පේපර් එක ලියවුණා නම්. හැබැයි ඒක අනිවාර්යයෙන්ම චෙක් කරගන්න ඕනේ. විභාගයෙන් පස්සේ අනිවාර්යයෙන්ම චෙක් කරගත යුතුමයි. හරිද? ඊළඟ ස්ටෙප් එකට යන්න. ඔයාට හොඳට කරේ නැත්නම් ඔයා ඊළඟ පාරට සූදානම් වෙන්න. ඔයාට A-level කරන්න පුළුවන් 3 පාරක්. අතාරින්න එපා පුතා. ගේම අතාරින්න එපා. හරිද? ඔයා දෙවෙනි පාර ලංකාවේ හරිද මෙඩිසින් වලින් 140ක් යන්නේ දෙවෙනි පාර. ෆස්ට් ටයිම් යන්නේ 130යි. දෙවෙනි පාර 140ක් යනවා. තුන්වෙනි පාර 130ක් යනවා. හරිද? වැඩිම මෙඩිසින් වලට ඉන්ජිනියරින් වලට හරිද දරුවෝ සංඛ්‍යාවක් යන දෙවෙනි පාර. ඒ නිසා ඔකට අතාරින්න එපා. හරිද? හැබැයි ඔයා මෙතෙන් සිට කරන්න ඕනේ කොහමද? ඔයා උපරිමයෙන් වැඩ කරන එකයි. ඔයා පළවෙනි පාර ඔයාගේ උපරිම ප්‍රතිඵලයට යන්න. හරි පළවෙනි පාර උපරිම ප්‍රතිඵලයට යනවා. ඔයාට යන්න පුළුවන් B3යි නියමයිනේ. ඔයාට තව ලකුණු 10 නේ දාගන්න තියෙන ඒ තුනට යන්න. ඔයා පළවෙනි පාරේ ආතල්ලකේ ඉන්නවා. හරිද? ඔයා A-level කරනවා නිකන් part time වගේ ජොබ් එකක් වගේ. ඔයාට එනවා S3ක්. ඔයාට S3ක් එනවා ලකුණු 40ක S එකක් එන්නේ. ඔයාට 75ට ගෙනියන්න ඕනේ දෙවෙනි පාර. ඔයා හිතනවාද එහෙම ලේසියෙන් යන්න පුළුවන් කියලා? ඒක ඉතා අපහසු දෙයක් ඈ. ඒක ඉතා අපහසු දෙයක්. එහෙම යනවා ඉතා කලාතුරකින්. හරිද? සමහරවල් රිවිෂන් කරන ගුරුවරු කියන්නේ අපේ S එකක් තිබිලා ඒකක් ආවා කියලා වෙලා ළමයි 10000ක් විතර වාඩි වුණාම 10 දෙනෙක් විතර ඔහම වෙයි. හරිද? එහෙම 10 දෙනෙක් විතර ආපම ඕක අගට තව බිඳුවක් දාලා 100 දෙනෙක්ගේ අපේ එහෙමයි කියලා තමයි ඇඩ් කරන්නේ කට්ටිය. එච්චරයි කරන්නේ. හරිද? ඉතින් මෝඩ ළමයි මොකද කරන්නේ? දෙවෙනි පාරත් වැඩ නොකර ගිහිල්ලා වාඩි වෙලා ඉන්නවා. අපේ සයගාව වාඩි වෙලා හිටියා නම් එහෙම S එකක් තියෙනවට ඒක හරිද? වාඩි වෙලා හිටපුවා ඒකක් එනවා. හරිද? තව විභාගෙ කිට්ටු වෙනකොට ඇහැරලා ඉඳලා සෙමිනා දෙක තුනකට හිටපුවාම හරිද? අනිවාර්යයෙන්ම ඒක ඒ ප්ලස් එකක් වෙනවා කියලා නගුර කරකවා ඉන්නවා. දැනුත් එහෙම තමයි ඈ. සමහර ළම පාර පව් පුතයි. ඔයා හිතන්නකෝ 100 දෙනෙක් වාඩි වෙනකොට 30 දෙනෙක් ෆේල් වෙනවා නම් විභාගේ. 100 දෙනෙක් වාඩි වෙනකොට ආසන්නව 30 දෙනෙකුට S පාස් එකක් නම් එන්නේ. S එකක් අරගෙන මොන කැම්පස් එකට යන්නද? එතනම 60 දෙනයි ළමයි. 100 දෙනෙක් වාඩි වෙනකොට 20 දෙනෙකුට C එකක් නම් එන්නේ. 80%ක්ම C එකේ S එකේ F එකේ ඉන්නවනම්. හරිද? ඔය මාස් ක්ලාස් වල ළමයි 1000ක් ඉන්නකොට ඕක තමයි ප්‍රතිඵලය. ළමයි 600ක්ම ඉන්නේ C එකේ S එකේ F එකේ. 1000ක පන්තියක. හරිද? ඒකෙන්ද ඔයා දෙවෙනි පාරක් ගැන හිතන්නවත් එපා. ඔයා පළවෙනි පාර පුළුවන් තරම් මහන්සිලා වැඩ කරගන්න. හරිද? ඔකටට බැරි නෑ. හරිද? ඔකටට පුළුවන් මේ දක්වා කරගෙන ආපු දේවල් ටික ඔයා අඛණ්ඩව කරගෙන යන්න ඉස්සරහට. හරිද? ඔයාට මේ දවස්වල සමහර ලාවට පාඩම් කරපේවා අමතක වෙනවා වගේ හැඟීමක් එයි. ඒක ඔයාට විතරක් නෙමෙයි හැමෝටම එහෙම තමයි ඈ. හරිද? එක එක මානසික තත්ත්වවලට යනවා. එක එක ප්‍රශ්න එනවා. හරිද? ඒවා හැමෝටම එහෙම තමයි. ඔයාට වගේම අනිත් අයටත් මේ දේවල් දැනෙනවා. හරිද? ඒවා ඔයා වැඩි හිතන්නේ නැතිව ඔයා වැඩ කරගෙන යන්න. දැන් මේ දවස්වල ඔයාට හීනෙන් පේනවා ඒල රිසල්ට් එනවා. සමහරට කැම්පස් එකේ පළවෙනි අවුරුද්දේ ඉන්නවා. කැම්පස් යනවා හිටන් ඔයාට පේනවා. ඇයි ඔයා දැන් මේ වෙනකොට ලොකු හරිද බලාපොරොත්තුවක් ඇති වෙන ලැහැත් වෙන්නේ. එතකොට යටි හිත ඕවා පේන්නෑ. දැන් වෙලා ඇති ඔයාට ඒක. හරිද? ඊළඟට A-level paper එකට ඔයා පරක්කු වෙලා යනවා. එහෙමත් දැනලා ඇති. දුවගෙන යනවා. හරිද? එහෙම දේවල්. MCQ ගහනකොට සමහරට වරද්දනවා. හරිද? සමහරවට ඔය MCQ paper එක කරගෙන යනකොට එක පිටුවක් නැහැ කියලා තේරෙනවා. හීනේ. ඇයි ඔයා papers කරනකොට සමහරලාට ඔයාගේ එන එක එක මානසික තත්ත්ව ඉතින් යටි හිතෙන් ඔයාට හීන විදියට පේනවා චිත්‍රපටි විදියට. හරිද? ඒව මොනවත් වැඩි ගණන් ගන්න එපා. හරිද? ඔයා මේ දක්වා ඉගෙනගෙන තියෙන දේවල් පිළිබඳ විශ්වාසය තියාගන්න. ඒ විශ්වාසය දැඩි කරගෙන ඉස්සරහට යන්න. ඔයා සිලබස් එකේ 150 ඉගෙනගෙන තියෙන එක කමක් නැහැ. ඒ 50 ඔයා ගිහලා හරියට කරන්න. ඉතිරි 50 ගැන හිතන්න යන්න එපා. හරිද? ඔයා ඉගෙන ගන්න තියෙන දේවල් පිළිබඳ විශ්වාසය තියාගෙන හරිද?
විභාගෙට ගිහලා වාඩි වෙන්න. හරිද? එහෙම නැතුව පුතේ මේ ඉදිරි කාලෙදී මේක සතියක දෙකේ ලොකු අරුමයක් වාඩ කරන්න බෑ. ඔයාට අංශක 360කින් ආපස්සට කරකෙන්න බෑ. ඔයා යන මාර්ගෙම තව චුට්ටක් ඉස්සරහට යන්න පුළුවන්. මේ පැත්තටම. හරිද? ඒක අනිත් පැත්තට හරි සම්පූර්ණයෙන්ම ටර්න් ඕවර් කරන්න. ඒක සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට කරකවන්න බෑ. හරිද? ඒක ඔළුවේ තියාගෙන ඔයා වැඩ කරගෙන යන්න. හරිද? හොඳයි. ඔන්න ඔය දේවල් ටික තමයි විභාග කාලයේදී සහ විභාග කාලයේ පෙර කරන්න ඕන දේවල් ටික. ඔයා පොඩ්ඩක් මේක නෝට් ඩවුන් කරගෙන එහෙම ප්ලෑන් එකක් හදාගන්න. මේක මම පොඩි අදහසක් විතරයි ඔයාලට දුන්නේ. වෙන අවුරුද්දවලත් මම මේ ප්ලෑන් එකම තමයි දෙන්නේ. ඕන නම් ගිය අවුරුද්දේ ප්ලෑන් එකක් ඇති වීඩියෝ එකක් විදියට YouTube එකේ දාලා තියෙන මේකම තමයි අපි කියන්නේ. මේ දවසුත් නිකන් සේම් ගිය අවුරුද්දේ ටයිම් ටේබල් එකේ. මේ දේවල්ම ටික තමයි කියන්නේ මේ අන්තිම පොඩ්ඩක් වෙනසක් තිබ්බා. දවසක වගේ. එහෙම නැත්නම් එකම විදියට තමයි ගියේ. හරිද? කොහොම හරි කමක් නැහැ. ඔයාගේ විභාගයේ A level. හරිද? A level පුතේ ඔයාගේ විභාගේ. ඒ නිසා ඔයාගේ විභාගේ සාර්ථක කර ගැනීම සඳහා මනස නිරෝලව තියාගන්න අනවශ්‍ය දේවල් ඔලුවට දාගන්න යන්න එපා. හරිද? ටයිම් ටේබල් එකත් පොඩ්ඩක් ඔලුවට අරගන්න. යාළුවෙක් එක්ක පොඩ්ඩක් සාකච්ඡා කරන්න. හරිද? උදේ විභාගෙට උදේ යන්න ඕනේ. හවස විභාගෙට හවස යන්න ඕනේ. ටයිම් ටේබල් එකේ චුට්ටක් බලන්න ඕනේ. යාළුවෙක් එක්ක චුට්ටක් යාළුවෙක් එක්ක කතා කරලා ඒව පොඩ්ඩක් ඔලුවේ තියාගන්න. එහෙමත් වෙලා තියෙනවා සමහර දරුවන්ට. ඒ නිසා ඒක ඔලුවේ තියාගෙන වැඩ කරගන්න.